මේ අර්බුදය හමුවේ මේ ලංකාවේ රජය ගත්ත තීන්දුව යම් ප්‍රමාදයක් වුණා. අපි දන්නවා QR කෝඩ් එක දෙන්න ඕන මීට කලින් අපේ රටේ මිනිස්සු මේ වෙලාවේ ලෝක අර්බුදයේ තේරුම් අරගෙන අපේ රටේ මාධ්‍ය හැසිරීමත් හරියට තේරුම් අරගන්න ඕන. අර්බුදය පාවිච්චි කරනවා තමුන්ගේ හොරකම් මරකම් වංචා වහන්න. මේ රජය තාම රුපියලක් වංචා කරලා නැහැ. අපි දන්නවා ලෝකේ අර්බුදය හැමෝම කලින් වෙච්ච අර්බුදයක් දන්නවා. අපි මේකත් දන්නවා. මොකද අපි මැරෙලා ඉපදුන්නේ නැහැ. අපි ඩොලර් නැති වෙලා ලෝකේ ණය වෙලා ණය ගවා ගන්න බැරුව වෙච්ච අර්බුදයයි ලෝකේ තෙල් නැතුව දැන් වෙන අර්බුදය දෙකක්. ඒ නිසා මේක පාවිච්චි කරනවා කලින් එකෙන් කලින් වෙච්ච අර්බුදයක් විදිහට වහන්න. ඒක හරි කැතයි. අපි බෞද්ධ විදිහට අපි විශ්වාස කරනවා මේ වංචාවක් නොකරන ආණ්ඩුවක් හොරකම් නොකරන ආණ්ඩුවක් මේ විදිහට මාධ්‍ය හමු වලින් මාධ්‍ය වැඩ වලින් බේරන්න බෑ. අසාර්ථකයි. ඒ නිසා මේ මම දැන් තමයි තෙල් මේ පොලිමට ආවේ. ඊටම කෙටි දුර සීමාවක් තියෙන්නේ. ඒ නිසා මල්ලි ළඟින් ඉල්ලලා සිටිනවා මේ මිත්‍රාදී හොඳයි මල්ලි මේ කම්තර රේඛාව කරනවා නම් මේ ඔයාලට මේ මීට වැඩි මේ ගරු කටයුතු. මොකද ඔයාලත් දන්න මේක අත්ත කතාව හෘද සාක්ෂිය දන්න නේ. හරි බොහොම ස්තුතියි. හරි. කම්තර රේඛාව තමයි. ඔව් කම්තර රේඛාව තමයි. හැබැයි කඩේ යනවා. කඩේ යනවා. අපි ගුණවර්ධන පාවිච්චි කරන්නේ මේ කුලියට කහිනවා. ඒකයි.